ඔබ මේ බොන්නේ පිරිසිදු වතුර විතරක්ම නෙවෙයි කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ලෝකයේ ප්‍රසිද්ධම සමාගම් 11ක වතුර බෝතල් පරීක්ෂා කරපු විද්‍යාඥයින් කණ්ඩායමකට පුදුම හිතෙන දෙයක් හමු වුණා. ඒ තමයි අපි බොන මේ හැම වතුර බෝතලයක් ඇතුළෙම පියවියසට නොපෙනෙන කුඩා ප්ලාස්ටික් අංශු ලක්ෂ ගණනක් තියෙනවා කියන එක. මේවාට කියන්නේ මයික්‍රෝප්ලාස්ටික්ස්. එහෙමත් නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් කියලා. මේවා මිලිමීටර් 5කට වඩා කුඩායි. ඒ කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති තරම්. පරීක්ෂණ පෙන්වා දෙන්නේ සාමාන්‍ය මිනිහෙක් සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක බරට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් ශරීරයට ඇතුළු කරගන්නා බවයි. ඒත් මේවා කොහොමද වතුර බෝතලයට එන්නේ? ඒවා අපේ ඇඟ ඇතුලේ කරන්නේ මොකක්ද? අපි පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතල් හදලා තියෙන්නේ PET ප්ලාස්ටික් වලින්. අපි බෝතල් මූඩිය අරිනකොට, වහනකොට සහ බෝතලයේ මිරිකෙනකොට ඒ ප්ලාස්ටික් බිත්ති වලින් ඉතා කුඩා අංශු වතුරට මුදා හැරෙනවා. මෑතකදී ඇමරිකාවේ කොලම්බියා විශ්වවිද්‍යාලයේ කළ පරීක්ෂණයකින් හෙළි වුණා සාමාන්‍ය වතුර ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු ලක්ෂ 240,000ක් විතර තියෙන්න පුළුවන් කියලා. මේවා අපේ රුධිරයට, පිනහළු වලට විතරක් නෙවෙයි, ප්ලාසෙන්ටාව හරහා ගැබ් ගල සිටින දරුවාට පවා ඇතුළු වෙන්න පුළුවන්. ඇත්තටම මේවා ශරීරයට හානි කරද? ඔව්. විද්‍යාඥයින් පවසන විදිහට මේ ශුද්ධ ප්ලාස්ටික් නිසා ශරීරයේ හෝමෝන අසමතුලිතතා ඇති වෙන්න පුළුවන්. පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය BPA වැනි ශරීරයට එකතු වෙනවා. සෛල මට්ටමින් ඉදිමු ඉන්ෆ්ලමේෂන් ඇති කරලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. එතකොට අපිට කරන්න පුළුවන් මොනවද? මුලින්ම ප්ලාස්ටික් වතුර බෝතල් නැවත නැවත පාවිච්චි කිරීම නතර කරන්න. පුළුවන් හැම වෙලාවකම වීදුරු හෝ වාණි ස්ටේන්ලස් ස්ටීල් බෝතල් පාවිච්චි කරන්න. ප්ලාස්ටික් බෝතල් අවුවේ තියන්න එපා. මොකද රස්නය නිසා ප්ලාස්ටික් දියවීම වේගවත් වෙනවා. අපි පරිසරයට දාන ප්ලාස්ටික් අන්තිමට කැරකිලා ඉන්නේ අපිම කෑම පිඟානට සහ වතුර වීදුරුවටයි. මේ ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ විද්‍යාත්මක තොරතුරු දිගටම දැනගන්න අපේ Blue Green Science channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.